ඔයා මේ වෙලාවේ මොකක් හරි හිතේ වේදනාවකින් දෙන්නේ. බයකින් දෙන්නේ. කනස්සල්ලකින් දෙන්නේ. එහෙම නැත්නම් ඔයාගේ ඇඟේ මොකක් හරි ඔයාට දරා ගන්න බැරි වේදනාවක් තියෙනවද? අද කියලා දෙන්න යන්නේ ඒ ඔයාගේ ඇඟේ වේදනාව හරි හිතේ වේදනාව හරි විසඳ ගන්න පුළුවන් මැජික් ටෙක්නික් එකක් ගැන. හායි මම ඉන්ටර්නැෂනල් මයින්ඩ්සෙට් කෝච් මහේෂිකා හේරත්. අපි අද කතා කරන්නේ ඔයාගේ ඕනම ශාරීරික එහෙම නැත්නම් මානසික වේදනාවක් සුව කරගන්න පුළුවන් මැජික් ටෙක්නික් එකක් ගැන. මේක ගැන ලොකුවට රිසර්චර්ස් ඔයාට වැඩිපුර අධ්‍යාපනය මේක හදාරන්න ඕනේ නම් තියෙනවා. ඒක ගැන අපි කතා කරමු. නමුත් මේ වෙලාවේ මට මේ බේසික් ටෙක්නික් එක ඕගලන්ට කියලා දෙන්න ඕනි වුණා. ඕගලන්ගේ ජීවිතේ සාර්ථකත්වයට එන්න, ඒ කියන්නේ ඔය ප්‍රශ්න වලින් මිදෙන්න. අපි ගොඩක් වෙලාවට හිතෙනවා අපේ වටපිටාව වෙනස් කරොත් අපිට අපේ ජීවිතේ සතුටින් ගත කරන්න පුළුවන් වෙයි කියලා. එහෙම නෙවෙයි. අපේ ඇතුලේ තියෙන ලෝකය, අපේ ඇතුළාන්තයේ මත තමයි අපේ වටපිටාව අපිට සකස් වෙලා තියෙන්නේ. එතකොට අපි ඇතුලෙන් සුව වෙන තරමට තමයි වටපිටාවෙන් අපිට ඒකට අවශ්‍ය සපෝට් එක ලැබෙන්නේ. ඒ හින්දා මේකෙදී අපි ඔයා මතක් කරගන්න මේ වෙලාවේ ඔයාට තියෙන ඇඟට හිතට දැනෙන ලොකුම වේදනාව මොකක්ද කියලා, කනස්සල්ල බය මොකක්ද කියලා ඒක මතක් කරගෙන තමයි අපි මේ ෆ්‍රේසස් 4 කියන්නේ. ඔයා කැමති නම් ඔයාට වඩාත් පහසු භාෂාවකින් මේක පාවිච්චි කරන්න පුළුවන්. මට පහසු හින්දා මම පාවිච්චි කරන්නේ I'm sorry, please forgive me, thank you, I love you කියන phrases 4. මේක කියද්දී මේක අපි මේ බාර දෙන්නේ අපිට මේ ප්‍රශ්නේ විසඳ ගන්න බැරි හින්දා අපි අපිට වඩා ඉහළ තියෙන පවර් එකකට තමයි මේක බාර දෙන්නේ. ඒක සමහර විට ඔයා විශ්වාස කරන විශ්වය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් උඩ ඉන්න දෙවි කෙනෙක්, එතකොට ඔයාව ආරක්ෂා කරන බලවේගයක්, ඒ මොකක් හරි ඔයා විශ්වාස කරන දෙයක් මතක් කරගන්න. මොකද මේ ඒකෙන් ඔයා බලය ලබා ගන්න ඔයාගේ ඇතුළට. ඒ හින්දා ඒ මතක් කරගෙන ඔයා කියන්නේ මේ ප්‍රශ්නේ ඇති වෙන්න හේතුව මම දන්නේ. එතකොට මේ ප්‍රශ්නේ ඇති වෙන්න මම හේතුවක් වුණාද කියලාත් මට හිතා ගන්න බෑ. මට මේ වෙලාවේ ඔයාගේ උදව් වුණේ මේකෙන් ගැලවෙන්න. මට මේක විසඳලා දෙනවට ඔයාට ගොඩාක් ස්තුතියි. මට මේ ප්‍රශ්නයෙන්, මේ හිත වේදනාවෙන්, මේ ඇඟේ වේදනාවෙන් ගැලවෙන්න සහනය සලසනවට මම ඔයාට ගොඩාක් ආදරෙයි. ඒක තමයි ඔයාගේ ඇඟ ඇතුලේ තියෙන ෆීලිං එක වෙන්න ඕනේ. හැබැයි ඔයා වාක්‍ය විදියට පිට කරන්නේ, ඔයා වාක්‍ය විදියට මුමුණන්නේ I am sorry, please forgive me, thank you, I love you කියලා. මේක 108 වාරයක් ආය කියන්න. එහෙම නැත්නම් ඔයාලට කියන්න පුළුවන් උපරිම වාර ගන්න මේක හිත ඇතුලෙන් කියන්න. මොකද එකපාරක්වත් නොකිය ඉන්නවට වඩා මේ වේදනාව ඔයාගෙන් අයින් කරගන්න ඔයා කියන්න පුළුවන් උපරිම වාර ගානක් දක්වා යන එක ඔයාට හොඳයි. ඒකෙන් ඔයාට සහනයක් ලැබෙනවා. මේ ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම විසඳෙනවා. මේකේ ටෙක්නික් එකේ ප්‍රශ්නයක් නැහැ. කොහෙත්ම ප්‍රශ්නේ තියෙන්නේ ඔයා කොච්චර දුරට මේක සාර්ථකව ඔයාගේ පැත්තෙන් මේ විදිහට හිතලා කරනවාද කියන එක මත තමයි ඔයාගේ විසඳුම තියෙන්නේ. ඒ කියන්නේ මේකේ විසඳුම තියෙන්නේ ඔයාගේ අතේ. හරි. මේක කරලා බලලා ප්‍රතිඵල කියන්නේ කොයි වගේද කියලා මේක එක දිගටම කරගෙන යන්න. ප්‍රශ්නේ විසඳෙන තුරුම ඒ වගේම ඔයාට ඔයාගේ ජීවිතේ ඔයාගේ සෞඛ්‍ය මට්ටම, එතකොට ඔයාගේ සම්බන්ධතාවයවල්, එතකොට ඔයාගේ රැකියාව, බිස්නස් එක, ඔයාගේ මූල්‍යමය තත්ත්වය මොනවාම හරි දෙයකදී ඔයා කොච්චර දේවල් කරත් ඔයා හිර වෙලා වගේ දැනෙනවා නම්, ඔයාට කර කියා ගන්න දෙයක් නැහැ වගේ තේරෙනවා නම් මට මෙසේජ් එකක් දාන්න. අපිට 20 minutes free කෝල් එකක් අරගෙන කතා කරලා මට ඔයාට පෙන්නලා දෙන්න පුළුවන් ඔයාගේ ඇත්තටම බ්ලොක් වෙලා තියෙන්නේ මොන තැනද කියලා. එතකොට ඒ මානසිකව ඔයාගේ බ්ලොක් වෙලා තියෙන තැන අපි විසඳ ගන්න පාවිච්චි කරන ටෙක්නික්ස් පාවිච්චි කරලා ඒක විසඳගත්තාම ඔයාට හිතා ගන්න බැරි දුරකට ඔයාගේ ජීවිතේ දියුණුවට යන්න පුළුවන්, ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. ඒක මේ කියන්නේ ගොඩාක් කට්ටියත් එක්ක මේ දේවල් ප්‍රැක්ටිස් කරලා තියෙන ඒ අත්දැකීමෙන්. ඉතින් ඒ අත්දැකීම ගන්න කැමති නම් එකතු වෙන්න. ඒ වගේම මේ ප්‍රැක්ටිස් එක දිගටම කරන්න. කරලා
මේකෙන් ඔයාගේ ජීවිතයට සහනයක් ලබා ගන්න.